ඔයාලා කවදා හරි පස්කන මිනිස්සු ඉන්න දූපතක් ගැන අහලා තියෙනවද? මේ තමයි පර්සියානු ගල්ෆ් කලාපේ පිහිටපු ඉරානයට අයත් හෝමුස් දූපත. දැන් යුද්ධය නිසා වුණත් මේ දූපත කලින් ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහි තියෙන ලේ පැහැති රතු පාට පස්කඳු සහ රතු පාට වෙරළ නිසායි. හැබැයි මේ දූපතේ ජීවත් වෙන සාම්ප්‍රදායික වැසියන් මේ පස් නිකම්ම නරඹනවා විතරක් නෙවෙයි. ඔවුන් මේවා ආහාරයට ගන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඔවුන් මේ පස් හඳුන්වන්නේ ගොලැක් කියලා. වසර මිලියන ගණනක ගිනිකඳු ක්‍රියාකාරකම් නිසා හැදුණු මේ පසේ අධික ලෙස යකඩ ඔක්සයිඩ් සහ ඛනිජ ලවණ අඩංගු වෙනවා. ඒ නිසාම මේ පසට ස්වභාවිකම අපූර්ව ලුණු සහ ඇඹුල් රසක් ලැබිලා තියෙනවා. කිසිදු විෂද්‍රව්‍යයක් නැති නිසා හෝමුස් වැසියන් මේ රතු පස් කරවල සහ ලෙමන් සමග එකතු කරලා සුරාග් නමින් විශේෂිත සෝස් වර්ගයක් සාදා ගන්නවා. පසුව ඔවුන් තමන්ගේ සාම්ප්‍රදායික බටර් රොටිය උඩ මේ තද රතු පාට සෝස් එක ගාලා හරිම ආසාවෙන් ආහාරයට ගන්නවා. සියවස් ගණනාවක ඉඳන් පැවතෙන මේ අමුතුම ආහාර සංස්කෘතිය අද වෙනකොට ලෝකයේ නන් දෙසින් පැමිණෙන සංචාරකින්ගේ පවා ඉහළම ආකර්ෂණය දිනාගත් සෝබාදහමේ තවත් එක විශ්මිත රහසක්. මේ වගේ තව පුදුම හිතෙන දේවල් දැනගන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.